අන්නේ ඔබල බලන මං පින් කරන්නති ඒ ආදරේ මං ලබාපු වරම වෙන්නති. අයිබෝන් ඔන්න අදම මාරගෙන ආවා අපේ දන්සල් වීඩියෝ එක. හැබැයි චුට්ටක් පරක් වෙලා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. අපි දැන් දන්සල් යන්න ඉස්සෙල්ලාම මට ලොකු රාජකාරියක් තිබුණා. මොකද මේ දවස්වල අපේ බව්ව කෑම කන්නේ. ඔය ඉස්සරහින් ඉන්නේ අපේ නැන්දා. තෙවලි වාඩි ගඳන් ඉන්න කෙනා තමයි මම. ෆෝන් එක අරන් ඉන්නේ නැන්දා. ඉතින් මම අර කිව්වා වගේ ඉස්සෙල්ලාම මට අපේ බව්වට කෑම කවන්න උනා. මොකද එයා මේ දවස් ටිකේ කෑම කන්නේ යන්නේ අසනීප වෙලා හිටියා. ඉතින් එයා බඩගින්න තියලා මට කොහෙවත් ගිහින් කන්න බැහැනේ. ඉස්සෙල්ලාම එයාට කැව්වා. කවලා පන්සල් ගිහිල්ලත් ඇවිල්ලා තමයි අපි මේ ගමන යන්න පිටත් වුණේ. අපි ගියේ හෝමගම පැත්තට. දන්සල් තිබුණා ටිකක් තිබුණා. ගිහිල්ලා අපිට ඉස්සෙල්ලාම බෙලිමල් හම්බුණා, කඩලා හම්බුණා, අයිස්ක්‍රීම් දන්සල් හම්බුණා. හැම එකක්ම නම් වීඩියෝ කරගන්න බැරි වුණා. අපිට ආප්ප දන්සලකුත් හම්බුණා. ඒනම් කොට්ටාව පැත්තට වෙන්නද මට හරියටම කියන්න දන්නේ නැහැ. අතුරුගිරිනේ. අතුරුගිරිය පැත්තට. මට හරියට මතක නැහැ. එතනත් ආප්ප රස තිබුණා මාර රසයි. ආප්ප දෙකයි සින්සම් බෝලේ හම්බුණා. ඉතින් අපි කට්ටිය මෙතනින් ආප්ප කෑවා. ඊට පස්සේදී අපිට බත් දන්සලක් හම්බුණා. හැබැයි ඒක නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අපි ආපත් කාලා බඩ පිරලා තිබුණත් අපි බතුත් කෑවා. කාලා එහෙමම එන්න පිටත් වුණා ගෙවල් වලට. ආයෙ අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.